උදේ පාන්දර 5 ඉඳන් රෑ වෙනකම් තමන්ගේ මහත්තයාගේ දරුවගේ ගෙදර දොරේ වැඩ වෙනුවෙන් ජීවිතේම කැප කරන කෙනෙක් තමයි අපේ රටේ සාමාන්‍ය ගෘහණියක් කියන්නේ. හැබැයි මුළු පවුලම රැක බලා ගන්න ඇයට ඇය ගැනම බලා ගන්න අමතක වෙනවා කියලා ඔබ දන්නවද? ලංකාවේ සාමාන්‍ය ගෘහණියන් තමන් වෙනුවෙන් නොකරන ප්‍රධාන දේවල් 3ක් මෙන්න. පළමු දේ තමන්ගේ සෞඛ්‍ය ගැන නොසලකා හැරීම. ගෙදර කාට අසනීප වුණත් දොස්තර ළඟට දුවන ඇය තමන්ගේ ඇඟේ පතේ අමාරුවක් නිතර දැනෙන මහන්සියක් ආවම ඕක මහන්සියට වෙන්නේ නැති කියලා සාමාන්‍ය පෙත්තක් බීලා වැඩ කරනවා. වයසත් එක්ක කරන්න ඕන මූලික ලේ පරීක්ෂණ, වෛද්‍ය පරීක්ෂණ ඇය අතින් මගහැරෙන්නේ නිතරමයි. දෙවැනි දේ තමයි පෝෂණීය ආහාර වේලක් නිසි වේලාවට නොගැනීම. හැමෝටම උණු උණුවේ උයලා බෙදලා දෙන ඇය උදේ කෑම කන්නේ දවල් 10-11 වෙලා. ඒ වගේම පවුලේ අයට හොඳම ටික දීලා තමයි තමන් කන්නේ ඉතුරුණු බත් ටිකයි හොදි ටිකයි විතරයි. මේ නිසාම ඇයට අවශ්‍ය කැල්සියම් ප්‍රෝටීන් වගේ පෝෂණ ඇයට ලැබෙන්නේ නැහැ. තුන්වැනි දේ තමයි තමන් වෙනුවෙන් කාලයක් වෙන් නොකිරීම. දවසේ පැය 24ම ගෙදර වැඩවලට මිර වෙලා ඉන්න ඇයට මනස සැහැල්ලු කරගන්න, තමන් කැමති සින්දුවක් අහන්න, පොතක් කියවන්න හෝ යාළුවෙක් එක්ක කතා කරන්න පුද්ගලික කාලයක් නැහැ. මේ මානසික විඩාව ඇයව ඉක්මනින් වයසට යවනවා. අවසාන වශයෙන් අම්මා කෙනෙක් බිරිඳක් නිරෝගීව සහ සතුටින් හිටියොත් විතරයි මුළු පවුලම නිරෝගී වන්නේ. ඒ නිසා අද ඉඳන්වත් ඔයා වෙනුවෙන් ටිකක් හිතන්න.